ඇත්තටම මේ අපි අහලා තියෙනවා විවිධ බයවල් තියෙන පුද්ගලයන් ගැන. සමහර අය සත්තුන්ට බයයි. එතකොට සමහර අය මේ සමාජයට යන්න බයයි. එතකොට තවත් සමහර උඩට ගියාන් පස්සේ පල්ලෙහා බලන්න බයයි. එක එක විදිහේ බය තියෙනවා. ඇත්තටම මේක මානසික රෝගයක්ද? ඔව් මෙහෙමයි. මේ සාමාන්‍යයෙන් අපිට එදිනෙදා ඇති වෙන බයවල් සාමාන්‍යයි. හැබැයි අපේ මනසට අපේ සිතුවිලි වලට දරා ගන්න බැරි තරමටම නිපුණිකා අපේ නිතර අපිට බය එනවා නම් ඒක මානසික රෝගී තත්ත්වයක් තමයි. අනිවාර්යයෙන්ම ඒකට ඒ බයක් ආවම ඒකට අපි කියන බීතිකා කියලා. ඒ වගේ බීතිකා සතුන්ට වෙන්න පුළුවන්, සමාජයට යන්න, මිනිස්සුත් එක්ක කතා කරන්න, ප්‍රසන්ටේෂන් කරන්න, එතකොට ලේ දකින්න, උඩවල් වල නගින්න, ඒ වගේ අසීමිත බයක් නිර්මාණය වුණොත් ජීවිතේ තීරණ ගනිද්දී අපේ හැම දෙයකම අපි කඩා වැටෙනවා. ඔව්. දැන් ඇත්තටම මේ ලේවලට බයයි කියලා කිව්වම පස්සේ මට මතක් වුණේ අපේ තියෙනවා මේ කවුරු හරි කියන්නේ අපි ළඟම කෙනෙක් එයා ලේ දැකපු ගමන් කලන්ත දාලා වැටෙනවා. හරිම බයයි. සහ සමහරකට ඉන්ජෙක්ෂන් වලට ගොඩාක් බයයි. අනිවාර්යයෙන්ම. මේ සමාජ මාධ්‍යයේ එක ඒවා ඔය හෝමාරු නම් පස්සේ ඒගොල්ලෝ අහන්නේ ඇයි ඔච්චර බය අපිට එහෙම බයක් හිතෙන්නේ නැහැ නේ කියලා කියනවා. ඒක ජීවිතේ ඒක අර අපි මනෝ විද්‍යාත්මක දේවල් මනෝ චිකිත්සක උපකාර කරන නිසා අපි ඒක දන්නවා. ඒක ඇත්තටම නිපුණිකා කියා ගන්න බැරි තරමට මිනිස්සු කඩා වැටෙන අසරණ වෙන රෝගී තත්ත්වයක්. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් මට එහෙම බයක් තියෙනවා. ඇයි මට එහෙම වෙන්නේ? ඇයි මෙහෙම මට මේ බය ඇයි ඇත්තටම ඇති වෙන්නේ? ඔව් දැන් නිකන් බීතිකාවක් නිර්මාණය වෙන්නේ නැහැ නිපුණිකා. අනිවාර්යයෙන්ම යටිහිතට ගිය කම්පනයක් ඒ ආශ්‍රිත ගැටලුවක් තියෙන්න ඕන. මනෝවිද්‍යාඥයන් කියන විදිහට අපිට මේ බීතිකා වර්ග ඇති වෙන්න නිකන් ඇති වෙන්නේ නැහැ. ජානමය හේතු බලපානවා. විශේෂයෙන්ම පාරිසරික සාධක තමයි ගොඩාක්ම බලපාන්නේ. ඒ කියන්නේ දැන් කුඩා කාලේ ළමෙක් අපයෝජනයට ලක් වෙනවා. ඒක මානසික වෙන්නත් පුළුවන්, ශාරීරික අපයෝජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා යාට ලොකු බීතිකාවක් ඇති වෙනවා. දැන් පාසලට ගත්තාම විභාගවලට මට මතකයි ඔයාවම කියද්දි නිපුණිකා මගේ සායනයකට ආවා ගණිතයට විභාගවල සමස්ත විභාගවලට බයයි දරුවා. විශේෂයෙන් ගණිතය පේපර් එකට ගොඩක් බයයි. එදාට එයාගේ බය කොච්චරද කියනවනම් එයාගේ දකුණු අත පණ නැති වෙනවා. එතකොට එයාට විභාගයට යන්න වෙන්නේ නැහනේ. එයා ඒක එයාගේ මනසින් ඒක හිතලා සමහර වෙලාවට නිතරම මුත්‍රා පිට වෙනවා. ඔය දැකගෙනද විභාගයට ලං වෙනකොටම මේ අසනීප වෙනවා. ඒ බීතිකාවේ මේ උච්චතම ලක්ෂණයක්. හැබැයි දෙමව්පියෝ දන්නේ මේ දරුවට තියෙන බීතිකාව කියලා. එහෙම. එතකොට ඒ අපචාරයකට ලක් වුණා මානසිකව, ශාරීරිකව. ඒ වගේම තමයි දෙමව්පියන් ඉන්නේ. ඒක කියන්න මොන දැන් දෙමව්පියෝ ගත්තත් දරුවන්ට ගොඩාක් ආදරෙයිනේ. දැන් තරුණ වියට ගත්තත් ඒගොල්ලන්ගේ ළමාවදී තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සමහර දෙමව්පියෝ ඔක්කොම අතට පයට කරලා දෙනවා. නාවන වාචී සීයයි යාට මුකුත් කරන්න දෙන්නේ නැහැ. ඇඳුම් අන්දනවා. එතකොට බස් වල යන්න දෙන්නේ නැහැ. තරුණ වියට ආවම සමාජ බීතිකාව. ඇයි බයයිනේ? ඇයි ඔක්කොම අතට පයට කරලා දීලානේ? සමහර වෙලාවට දෙමව්පියන්ගේ ආරවුල් නිසා. ඒ කියන්නේ ගොඩාක් මට ඔයා කියද්දි නිපුණිකා මට ප්‍රශ්න ගොඩාක් මේ මතක් වෙනවා මගේ ආපු කේසස්. අපි මේක වැදගත් නිසා සමාජ දැනුවත් කරන්න මම ඒ වලින් කීපයක් ගන්නවා. මගේ ආවා විශ්වවිද්‍යාල දරුවෙක්. එයාට ප්‍රසන්ටේෂන් කරන්න ලොකු බයක් තියෙනවා. මොකද්ද කියලා ඇහුවා මේ පිරිමි දරුවා කියන්නේ මේ අතීතයේ හිස්ටරි එක අපි ඇහුවාම එයා කියනවා මේ මගේ තාත්තා නිතරම මේ බීලා තමයි ගෙදර එන්නේ. ඉතින් බීලා හරියට අම්මයිත් එක්ක රණ්ඩු වෙන අම්මට ගහනවා. මං ඒ බයට ඒ සද්දෙට බයට මම කාමරය ඇතුළට වෙලා ඉන්නවා. ඉතින් එළියට ගිහම ඉස්කෝලේ ගිහම මම හරියට කොන් වෙනවා. මේ ඔයාගේ තාත්තා හැමතැනම බීලා මෙහෙමයි කියලා හරියට යාට එතනින්ම යාගේ මානසික අපයෝජනයට ලක් වුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාම යාළුවෙක් අඳුර ගන්න බෑ. يعني හොයා ගන්න බෑ. දැන් අපි බයින අපෝ මේ ළමයා කතා කරන්නේ නැහැ මොකෙද්ද වන්ද කියලා ඇත්තටම එහෙම කියනවා. විශ්වවිද්‍යාලෙන් අපේ යාළුවොත් එක්ක අපි හිටිය කාලේ නිසා. එතකොට ඇත්තටම යා ලොකු මානසික අවුලක බයක ඉන්නේ මිනිස්සුන්ට.